පවර වෙසතොරෝ නිරේන්දු විලසම ගත විරිය දුන් තාත්තේ නිතර අප ගැන සොයා බලමින් මෙත් සිතින් වැඩ විසුතාත්තේ සයුරේ තරමට හෙලාදා බින්දු අපේ කුස පිරවූ තාත්තේ මහා මගට නුඹ කවමදාවත් නොමදමමි ආදරේ තාත්තේ සුරන් නැලවෙන නින්නාදයෙන් මිහිරි නැලවිලි කිව්ව අම්මේ අරන්නුකුලට මුහුණ සිඹ සිඹ මාව නිදි කළ මගේ අම්මේ සයුර පාර යන තරම් රස කිරි පොවාම දැඩි කරපු අම්මේ මවලු මඩමට කවමදාවත් නොමදමමි ආදර අම්මේ මවලු මඩමට කවමදාවත් නොමදමමි ආදර අම්මේ එපමණක් නොවේ උපන්දා සිට අපාතින් අපේ දෙමාපියන්ට අපේ අම්මට තාත්තට අපි අතින් අපේ නොයෙක් මොනුකම් නිසා මොනතරම්නම් රැවිලි එරවිලි දැනීම් සිත් රිදවීම් නම් අප අතින් සිදු වෙන්නට ඇද්ද මේ වර්තමාන සමාජය තුළ දෙමව්පියන් අතිශයින්ම දරුවන්ගේ අතින් අමානුෂීය විදියට චිත්ත පීඩාවට පත් වෙන බව නොරහසක් බවට පත් වී තිබෙනවා. මේ සමාජයේ මොනතරම් බණ කිව්වා මොනතරම් බණ ඇහුවා මිනිස්සුන්ගේ ජීවිතය ඇතුලේ ආධ්‍යාත්මය නොමැති බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. බුදුදහම කියලා කියන්නේ මිනිහාගේ සිත හදාගන්න සත්වයාගේ දැවෙන තැවෙන පිච්චෙන ඇතුළාන්තය සකස් කරගන්න පැහැදිලි කරපු දහම. බුදුදහම කියලා කෙටියෙන්ම කියන්නේ සත්වයාගේ හිත හදා ගැනීම දහම් තමයි බුදුදහම. හැබැයි එකී බුදුදහමෙන් නිවැරදි ගුණධර්ම ජීවිතයට උකහා නොගැනීම තුළින් සමාජය වර්තමාන අර්බුද රසක් පවුල තුළින් නිර්මාණය වෙමින් පවතින. දරුවෝ ඉන්න දෙමව්පියන්ට දැන් තේරෙනෝ දැනෙනෝ හැඟෙනෝ මගේ අම්මා මගේ තාත්තා මොනතරම් අපි වෙනුවෙන් දුක් වුණාද, අපි වෙනුවෙන් වද වින්දද, අපිව යහමඟට ගෙනියන්න ඔවුන් සුවිශාල කාර්යභාරයක් කරන්නට ඇති නේද කියන එක පිළිබඳව දැන් ඔබට දැනෙන්නේ ඔබටත් දැන් දරුවෝ ඉන්න නිසා. අහලා තියෙනවද අජාසත් රජතුමා
තමන්ගේ පිය රජතුමා වෙත බිම්බිසාර මහ රජතුමා දහසකුත් එකක් වද දෙමින් යටිපතුල් පවා පළලා ලුණු දාලා අනේක විද දුක් කැට දීලා හිරේ විලංගුවේ දාලා හිර කරගෙන හිටියේ තාත්තගේ අගේ ගුණේ වටිනාකම ඔහුට නොදැනුන නිසා. හැබැයි දවසක් අජාසත් කුමාරයා උයන්සිරි නරඹන්න ගිහිල්ලා ඉන්න වෙලාවක රාජ සේවකෙක් පණිවිඩයක් අරගෙන එනවා සතුටු සිතින්. අජාසත් කුමරුනි, නුඹගේ ප්‍රිය දේවියට ඔබට දාව පුතෙක් ඉපදුනා කියලා සතුටුදායක පණිවිඩයක් එදා උයන්සිරි නරඹමින් සිටිය අජාසත් කුමාරයාට ගිහින් කියනවා. මේ පණිවිඩය ඇහුනම අජාසත් කුමාරයා තාත්තා මැරිලා නැති නිසා රජ වුණත් කුමාරේ ඔව් කල්පනා කරනවා මම පුංචි කාලේ මම ඉපදුනාට පස්සේ අද මගේ බිරිඳට මගේ දේවියට පුතෙක් උපන්නාය කියන උත්තර සතුට පීතෘත්වයේ මා තුළ ගොඩ නැගුණා නම් මම ඉපදුන දවසේ මගේ තාත්තට මොනතරම් සතුටක් දැනෙන්නේ ඇද්ද කියලා අජාසත් කුමාරයා වහවහම තමන්ගේ පිය රජතුමාව හිරෙන් නිදහස් කරන්නට අර සේවකයාට එවලෙම කියනවා. හැබැයි ඒ එක්කම එතනින් අනිත් පැත්තෙන් එන තවත් සේවකයෙක් දුක්බර පණිවිඩයක් අරගෙන එනවා. ඒ තමයි කුමාරයාණනි, ඔබේ පිය රජතුමා මීට සුළු මොහොතකට පෙර හිර කුටියේදී මිය ගිහිල්ලා. පස්සේ බුදුහාමුදුරෝ අජාසත්තට බණ කියන ඔව් යාමකට ගන්න උත්සාහ කළා. පිය කෙනෙකුට දුන් ඒ අප්‍රමාණ වද හිංසාවලට සංසාරේ කල්ප ගානක් ඔහුට දුක් විඳින්නට සිදු වුණා. ඒ නිසා අපි සිහිපත් කරන්න ඕන, අපි දැනගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ බුදුදහම තුළ උගන්වන්නේ අම්මාගේ තාත්තාගේ අගය ගුණය දැනගෙන ඔවුන්ට ගෞරව කරන්න. ඔවුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කරන්න. ඔබ පුංචි කාලේ ඉඳලා මේ වෙනකන් ඔබට ලබා දුන් සෑම දෙයක් වෙනුවෙන්ම පෙරලා ඔබට හැකි පමණින් ඔවුන් වෙනුවෙන් ප්‍රත්‍ය උපකාර කරන්න. ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ බුද්ධ දේශනාව. අම්මාගේ තාත්තාගේ ඒ අපරිමිත උතුම් ගුණය අපි හැමදාම සිහිපත් කරමින් ඒ ආදරණීය සිරේවර අම්මාට තාත්තාට සංසාරේ කවදාවත් සාපිපාසාදී දුක පීඩාවක් නම් වෙන්න එපා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ආදරණීය මවකගේ ඒ වගේම පිය කෙනෙකුගේ හදවත හැම වෙලාවෙම රිද්මයකට ගැහෙන්නේ. ඒ රිද්මය තුල ඉන්නෙම දරුවෝ විතරයි. ඒ නිසාමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අපේ හාමුදුරුවනේ මට අවසරයි පාලි පාඨයක් කියන්න. පුත්තා වත්තු මනුස්සාන හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම විලෝකින්න වටින වස්තුව අපේ හාමුදුරුවනේ අපේ දරුවෝ. අපි ඒ දරුවන්ගේ හදවතට මේ කතා කරන්නේ. ඔබ ඔබේ අම්මට තාත්තට සලකන්න අපේ හාමුදුරුවෝ. දස මාස කුස තුනේගි දාරා මාපිගි කල අම්මේ දැත දෙපාය නොකඩා මගේ ඇති දැඩි කල මහපාරට නොදම මිනුඹ සත්තකින් අම්මේ මගේ පනසේ රකී මිනුඹ ආදරේ බාර අම්මේ වගුරුවමින් දිවරය දෙක දුකසේ
සඳහිරුසේ පායාගින්දි මගේ ජීවන ආවාසේ පියාණනේ නුඹ සූරාකිමි මම මාගේ පාන විලසේ හදේ තැවුල් මට නොකියා සොන්නස පෑ අම්මේ සැපට වඩා දුක අභියස මාළඟ වුන් අම්මේ ලොවේ කුතුම් මෝපදවිය දරනා මගේ අම්මේ උදේ ආවස පානම දිමි නිබඳව මම අම්මේ නිපානක් සේදිලනා නිරතුරු අපේ නිවසේ නුඹේ ඔවදන් තාමත් මගේ හදපතුලේ ගැවසේ දුක් දුන්නත් පියවරුන්ට අපමණ දෙන රහසේ පියාණනි නුඹ සුරකිමි මම මාගේ පන විලසේ කුසට නොකා මාගේ සාකිමි නිවාදනුවේ අම්මා ගතට නොඇඳ මට සාලු පිලි නිමවාදුන් අම්මේ අදට වඩා හෙට දිනයේ නුඹ වටිනවා අම්මේ මෙමාට නොගැක මහලු මට මේ දැමුමට නුඹ අම්මේ මහා බමුටත් සමසේමයි නුඹේ ගුණ කඳ පැවසේ එනමුත් පිය වරු වැළපෙති අද දවසේ දුකසේ මෙමට නුඹව හරි වටිනවා සමනොල මහ ගිරසේ පියාණනේ හිඳිනු මැනවි මාළඟින්ම සුවසේ පින්තුනි එපමණක් නොවේ අපේ දෙමව්පියන් අපේ ජීවිතයේ අපට හමු වූ දා පටන් සංසාරේ භවයක් පාසා යලිත් අපිට කවමදාවත් මුණ නොගැසෙන බව අවබෝධයෙන් මතක තබා ගත යුතුයි. අපි දකින බොහෝ වෙලාවට
දරුවෝ දෙමව්පියෝ මිය ගියාට පස්සේ තොරන් ගහලා පාවඩ දාලා ලක්ෂ ගණන් වියදම් කරලා පෙට්ටි ගහලා ලස්සන ඔසරියක් සරමක් ෂර්ට් එකක් අඳලා දුක් කවි ගී අප්‍රමාණ ලියලා බැනර් මුළු ගෙදර වටේටම අලවලා මගේ අම්මා මතු බුදු වේවා මගේ තාත්තා මතු බුදු වේවා ආදී පැතුම් පතමින් පොළවේ පස් පෙරළමින් හඬන ආකාරය අපේ රටේ අපිට දකින්න පුළුවන්. බොහෝ වෙලාවට ඒ අඬන දරුවන්ගෙන් වැඩි පිරිසක් කවමදාවත් අම්මාගේ තාත්තාගේ ගුණ පිළිබඳව කිසිම ලෙසකින් මතක් හෝ අවබෝධයක් ලබා නොමැති අය. අවබෝධය කියලා කියන්නේ අධ්‍යාපනික වශයෙන් ලැබෙන දෙයක් නෙමෙයි. මොකද එහෙම වුණා නම් ඇතම් වැඩිහිටි නිවාසවල ඉන්න සමහර අම්මලාගේ දරුවෝ මහාචාර්යවරු, කතිකාචාර්යවරු, ඇතම් විට ඉංජිනේරුවරු, වෛද්‍යවරු, ගුරුවරු, සමාජයේ උසස් ඒ වගේම සමාජයේ විශිෂ්ටයි කියන පැලැන්තිය වල ඇතම් දරුවන්ගේ දෙමව්පියෝ අද වැඩිහිටි නිවාසවල දුක් විඳිනවා. මම ඔබෙන් අහනවා. ඔබ උපන්දා පටන් මේ රටේ බණ කියනවා. මේ රටේ හැමතැනම බණ ඇහෙනවා. හැබැයි ඔබ අහලා තියනවාද? කොහේ හරි කොතනකාරී හදලා තිබිච්ච වැඩිහිටි නිවාසයක් අම්මලා තාත්තලා ගෙන දාන්න නැති නිසා වැහිලා ගියද? නෑ. එන්න වැඩිහිටි නිවාසවල අම්මලා තාත්තලා පිරෙනවා. ඒ අම්මලාට තාත්තලාට සමහර විට බොහෝ විට දරුවෝ නැතිකම නිසා මාළු මඩබකට තනි වුණු කොට වුණු අම්මලා තාත්තලා ඉන්නවා. ඒ කියන්නේ ඔවුන් කසාද බෙදලා නැහැ. ඔවුන්ට දරුවෝ නැහැ. වයසට ගිහින් බලා ගන්න කෙනෙක් නැහැ. ඒ නිසා වැඩිහිටි නිවාසයක ඔවුන් හිර වෙලා කමක් නැහැ. සාධාරණයි. හැබැයි අම්මලා තාත්තලා සමහර වෙලාවට දුක් විඳිනවා අපේ හාමුදුරුවනේ. දරුවෝ 7-8 දෙනා ඉන්න. දරුවෝ 7-8 දෙනා බිහි කරපු, කවල පොල ඇතිදිවි කරපු මෙවැනි තාක්ෂණය, විදුලිය, සංවර්ධනයක් නොමැති යුගයක මහා මග කිලෝමීටර ගණන් පයින් යමින් මහා කඳු බඩගාමින් තේ දළු නෙලමින් ඊටාම දුක්ඛම් කටළු රාශියක් මැද දරුවෝ හදලා අද ඒ අම්මලා තාත්තලා වැඩිහිටි නිවාසෙක දුක් විඳිනවා. කිසිසේත්ම ඒ සාධාරණීකරණය කළ නොහැකි. මරුණට පස්සේ පෙට්ටි බදාගෙන පොළොව බදාගෙන වලවල් හාරගෙන පස් කාගෙන ඇඬුවට වැඩක් වෙන්නේ නැහැ. ඉන්නකම් අම්මගේ තාත්තගේ ඇස්වල සතුට දෙන්න බැරිලා. අම්මා තාත්තට උදේ තමන්ගේ ගමන යන්න පිටත් වෙනකොට දනගාර කකුල් දෙක ගාලා වදින්න බැරි නම් ඒ දරුවෝ අම්මලා මරුණම තාත්තලා මරුණම ඇඬුවට වැඩක් වෙන්නේ නැහැ. ඔබ මතක තියාගන්න. ඔබ මේ වදින, ඔබ පුදන අම්මේ කියලා ගෙදරට ඇවිල්ලා කෑ ගහනකොට බිත්ති අතර දෝංකාර දෙන්නත් කලින් මගේ පුතේ දුවේ කියලා ගෙදර සාලේ මැදට දුවගෙන එන ඔබේ අම්මා කවදා හරි දවසක ඔබ කතා කරනකොට පුතේ දුවේ කියන්නවත් නැති දවසක් ඔබට උරුම වෙනවා, ලැබෙනවා. එදාට ආධ්‍යාත්මය දියුණු කරගෙන ගුණධර්ම පුරවගෙන අම්මගේ තාත්තගේ ගුණ සිහිපත් කරමින් සලකපු දරුවෝ සතුටු වෙයි. නොසලකපු දරුවෝ සංසාරේ හැමදාම දුක් වෙයි. ඒ නිසා ඔබ ඔබේ අම්මට තාත්තට සලකන්න. ඒ දෙමව්පියෝ කවදා හරි අපි ළඟින් අපට කලින් ලෝක ධර්මතාවයට අනුව මැරෙන දවස කොතනද අපි කොහොම වෙයිද කියන්න බැරි වුණත් අපට වැඩි අම්මලා වයස නිසා අපට කලින් වුන් මියදෙන බව අපි දන්නවා. ඔබට කලින් ඔබේ දෙමව්පියෝ මියදුණා. ඔබට ඒ සංසාරේ හමුවන අවසාන හමුවීම වෙන්න පුළුවන්. මේ අම්මා තාත්තා ලබනාත්මේ තායි හම්බ වෙන්නේ නැහැ. ඒව හම්බුනේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට. මහා මායා දේවිය භවයක් පාස අම්මා වුණාට ඔබට මට එහෙම වෙන්නේ නැහැ. සාහිත්‍ය තුලත් ඒක ඇත්තද නැත්තද කියන කාරණයට වැඩිය මේ ලෝකේ මට අම්මා වෙලා නොහිටිය කෙනෙක් නැති තරම්
මේ ඉන්න කාන්තාවෝ හැමෝම කවුරු හරි සංසාරේ මගේ අම්මා වෙලා ඉන්න ඇති. බුදුදහම උගන්වන්නේ ඒක. එහෙනම් දැන් ඔබ හිතන්න මේ ඔබේ අම්මා සංසාරේ ආයෙත් හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ ඔබේ තාත්තා මේ ඔබට හමු වුණු අවසාන හමුවීම වෙන්න පුළුවන්. ඒ නිසා ඒක සිහිපත් කරගෙන ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන්. උත්තම හැඟීම හදවතේ තියාගෙන හැමදාම සලකන්න කියලා. ආදරෙන් මේ සුමధుර කාලීන ධර්ම දේශනාවේදී අපි ඔබට මතක් කරන්න කැමතියි. අපේ හාමුදුරුවනේ. දස මාසේ කුසේ දාරා නුඹ විදි දුක් බෑ කියන්න මා මෙලොවට බිහි වෙනදා ඇවිලුන දුක් බෑ අසන්න ඊ සෑම දෙය සිහි වෙන විට බෑ මට නම් දරාගන්න අම්මේ මට දහස් වරක් අද දිනයේදී සමාවෙන්න දිවාරයේ මා වෙනුවෙන් විඳි දුකී ගිනි දරායින්න නුඹට තිබුණු සවිය ආදත් මට නම් බෑ අදහා ගන්න දෙපා වන්දිමි සෙනෙහසිතින් මාගට අවසර ලබන්න තාත්තේ මට දහස් වාරක් අද දවසේදී සමාවෙන්න. ජීවිතයේ අපට හමු කිසිමදා වෙනසක් නොවන ආදරණීය බැඳීමකින් යුතුව අපේ ආදරණීය දෙමාපියන් කිසි විටක අපට නොකියා සිතේ රඳවාගත් අහිංසක බලාපොරොත්තු ප්‍රාර්ථනා සිතුම් පැතුම් අපම නැත. ඒවා වුන් අප නිසාවෙන්ම ජීවිතය තුළ ලත් අත්දැකීම් නිසා ඇති වූ සිතුවිලි මියන තුරුම Tamanගේ හිත්වල ඒවා නිදන් කොට ගන්න. හිඳිනෝන්ගේ සිතන සිතුම් පතන පැතුම් වලින් බිදක් අසන්නට මේ ලෙස මාපියන් කෙරෙහි කරුණාව මෛත්‍රිය උපදවාගෙන වියපත් වෙමින් අප දුබලව යාවි දුවේ සාවිමත් සිරුර නැත එදිනට අපට දුවේ එදිනට එපා විමාපිය දෙදෙනා දුවේ දැනුමට එපා පාරට නම් අපව දුවේ කැතකුණු ගාලායේ අප වියපත් වේලා පුතේ එදිනට නුඹට අපේ කාර්යදර යක්ද පුතේ නුඹේ සිත රීති අපේ දෙදෙනා නිසා පුතේ නොදමන් මාලු මාඩේ මෙතරත්
දුටු වීගස ඇවිලෙන හාද ගීමන නීවේ ඇත නුඹ ළඟම තිදාසෙහි පවතිනාසුවේ නැත තව වටින දේවල් නුඹ තාරම් දුවේ නුඹ වාසනාවන් මතු සසරෙදි දුවේ සඳගිරුවාගේ අපේ ලෝකෙට පැමිණි පුතේ අද නුඹ ගැනම ඇත සනසුම අපට පුතේ දිවියට පහන් වැට නුඹමයි නිබාඳ පුතේ නුඹ වාසනාවන් මතු සසරෙදිත් පුතේ සමෙදා නොහැක ඉන්නට නුඹ සමග දුවේ අනියත දහම් උරුමයි රත්තරන් දුවේ මියගිය දිනක අප මේ ලෝකයෙන් දුවේ පින් දෙනවාද පෙන් වඩලා අපට දුවේ පින් දෙනවාද පෙන් වඩලා අපට දුවේ පින්තුනි ඒ ආදරණීය දෙමව්පියන් ඔබෙන් ඔබට නොකියා හදවතින් ඉල්ලන පැතුමයි එසේ සිතා බලන විට අපට නැවතත් බුදුන් වහන්සේ සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකායෙහි දුක නිපාතයෙහිදී වදහලේ දින්නාහං භික්කවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච යනුවෙන් අපේ ජීවිතයට අම්මයි තාත්තයි මොනතරම් වටිනවද කියන කාරණය බුදුහාමුදුරුවෝ අපිට පැහැදිලි කළා. අම්මලා තාත්තලා යන මේ දෙන්නම මතක තියාගන්න. ඔබේ අම්මාව ඔබේ දකුණු උරහිසටත් ඔබේ තාත්තාව ඔබේ වම් උරහිසටත් අරගෙන වසර 100ක් පුරාවට බිම දමතියා. කැතකුණු අතගාමින් කරමත තබාගෙන ඒ කියන්නේ දෙවුර මත තබාගෙන කන්න බොන්න සැප පහසුකම් ලබා දී සැලකුවා. අම්මා විසින් ඔබට පෙවූ එක කිරි බිඳුවක ණය ගෙවන්නත් තාත්තා ඔබ වෙනුවෙන් කළ කැපකිරීමක ණය ගෙවන්නත් ඔබට නොහැකි බවයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ. ඔබ නිකමට හිතන්න සංසාරේ අපි පටන් ගත්තේ කොතනද කියලාවත් නොදන්න අපේ සංසාර දීර්ඝ ගමන පුරාවට මවුරු කී දෙනෙක් පියවරු කී දෙනෙක් අපට මේ ලෝකේ සෙවන සලසන්නට ඇත.
එමනම් අපි දහස් ගණන් කියලා කෝටි ප්‍රකෝටි ගණන් මව්වරුන්ට පියවරුන්ට සංසාරේ ණය ඇති දරුවා. දැන් ණය ගෙවන්න. ඔබ ඔබේ මවට පියාට ඇස් දෙක පියාගෙන පින් දෙන්න. මේ ජීවිතේදී විතරක් නෙමෙයි මට සංසාරේ මව වුණ පියා වුණ මේ ලෝකේ සසරේ තවමත් දුක් විඳිමින් ඈතර වීමට නොහැකිව අතරමං වී සිටින මට ජීවය දුන් මගේ අම්මාවරු පියවරු හැමදෙනාටම මේ උත්තම දහම් බලය උත්තම ධර්ම දාන ආනිසංසය ලැබේවායි අප එක සිතින් ප්‍රාර්ථනා කරමු. හැමෝම දෑත නළලි තියලා බැඳගෙන මේ විදියට ප්‍රාර්ථනා කරමු. ඇස් දෙක පියාගෙන අපේ හම්දුරනේ සසර ගමන් දුර බැගරේ කරලෝ මිනි පාගන් වැට මගේ අම්මා සොඳුරු නැලවිලි කියා නලවා මාවේ නිදේකල මගේ අම්මා නිසසලයි මහා සායුරේ තරමෙට සදා කල්ගිම මගේ අම්මා නදන සරසවි දෙවගනයි නුඹේ සෑමදාමත් මගේ අම්මා කිරුළු නොපලන් නිරිඳු ඔබමයි මගේ විජිතයේ මගේ පියා පිරුණු මුදිතා ගුණය කදිමයි සෑම තැනකම මගේ පියා දරුණු වූවත් අපේ වරදට ඉඳ හිටක ආදර පියා මට මගේ ජීවිතයේ හුස්මයි සදා කල්හිම මගේ පියා සරත් කල මිලාබරේ පෑයෝ සොඳුරු කොසති පරොව අම්මා සියක් පත්සිය දහස් ගණනක සොඳුරු බවේ මෙවෝ මගේ අම්මා මෙතින් දරු සෙනෙහසේ අරෝමයේ විදදරාගත් මගේ අම්මා යලිත් මහට මගේ මව්වේ මුණ ගැසේවා මගේ අම්මා සරත් කල නිලබරේ පෑයූ සෙනෙහේ සඳ මගේ සුපුන් අම්මා සසර මග
සෙනෙහවන්ත වූ මගේ අම්මා සිතේ ගැඹුරේ කුමකේ නාසේ ඇන්ද සිතුවම මගේ පියා දැත කරගට ඉපිලනාතුරු විහිස අරගත් මගේ පියා කුසේ ගින්නක් අපට නොමදී සිත සැලසුකක් රුක පියා මෙතේ බෝසත් සසුන නිවනින් නිවේවා ආදර පියා එසේනම් අද දින මාපිය වන්දනාවෙන් සංවේදී වුණු ඔබ සෑම දිනම මේ මොහොතේ පටන් දෙමව්පියන්ගේ අගය වටහාගත් අයුරින් මතුමතු දෙමාපියන් රැක ගන්නට වෑයම් කරනු ඇතයි අපි විශ්වාස කරනවා. එසේනම් මේ සුමధుර යුගාසන කාලීන සදහම් දේශනාව මෙලෙසින් නිමවටපත් කරන්නටයි සූදානම් වෙන්නේ. අපි හාමුදුරුවෝ සංසාරේ අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරනු ලබන ජාති ජරා ව්‍යාධි මරණ යන දුක්ඛ දෝමනස්යන්ගෙන් විනිර්මුක්තව ලබන සාන්ත වූ සුන්දර වූ අමා මහ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න අපි හැමදෙනාටම මේ පින්කම ධර්ම පාරමිතාවක්ම වේවා වේවා විත්වයි සබ්දනගා සාදුකාර පවත්තමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. විශේෂයෙන්ම මීට තෙමසකට පෙර අභව ප්‍රාර්ථ වන්නට යෙදුණු අපේ දමයන්ති මහත්මියගේ සෙනෙහබර ආදරණීය මෞතුමිය විශේෂයෙන්ම ඒ ඇග්නස් මෞතුමිය සිහිපත් කරලා ඇයට පින් දෙන්නට සිදු කරනු ලබපු තෙමස් පූර්ණ මතක ධර්ම දේශනාවයි මෙලෙසින් නිමාවටපත් වුණේ. ඒ වගේම වසර 8කට පෙර නැසී ගිය සියදෝරිස් සෙනෙහබර පියතුමා සිහිපත් කරලා එතුමාට පින් දෙන්නටයි මේ පින්කම සිදු කළේ. ඒ වගේම අපේ රංජිත් මහත්මයාගේ සීයවන පීටර් සිරිවර්ධන ඒ වගේම ආච්චියම්ම වන බේබිනෝනා යන ආදරණීය ආච්චියම්මවත් සීයව සිහිපත් කරලා ඔවුන් දෙපළට පින් දෙන්නයි මේ පින්කම සිදු කළේ. ඒ වගේම මාම වන චන්දසිරි නන්දසිරි සිරිවර්ධන මහත්මයාට පින් දෙන්නයි මේ පින්කම සිදු කළේ. ඒ වගේම වසර 29කට පෙර අභාව ප්‍රාප්ත වන්නට යෙදුන ඔබත් මමත් අද මේ මිහිතලය තුල හුස්ම ගන්නට අපට අපේ ජීවිතය ජීවත් කරවන්නට මේ මාතෘ භූමිය එක්සේසත් කරන්නට දිවි පරදුවට දුන් රටේ ජාතියේ කීයභාවය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සෙනෙහබර අපේ කලුමාමගේ ආදරණීය සහෝදරයා සිහිපත් කරමින් ඔහුට පින් අනුමෝදන් කරන්නට මේ පින්කම සිදු කරා. ඒ වගේම විශේෂයෙන්ම අපේ දමයන්ති මහත්මියගේ වගේම රංජිත් මහත්මයාගෙන් නමි මේ දෙපාර්ශ්වයෙන්ම මිය පරලෝකීය වර්ග පරම්පරානුගත සහලී සකල විද ඥාතීන් මාතෘ පීතෘ දිහිතෘ භාතෘ භගින්‍යාදී ඥාතීන් වෙනුවෙන් මේ පින්කම සිදු කළේ ඔවුන් හැමදෙනාටම පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම ඔබට මට ජීවිතය ලබා දුන්න සෙනෙහබර අම්මලාට තාත්තලාට මේ පින් ආශිර්වාදයක් වේවා ලැබේවා. ඒ වගේම රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ උත්තරීතර වීරෝධාර ශ්‍රේෂ්ඨ රණවිරුවන් අපි මේ මොහොතේ සිහිපත් කළ යුතුයි. අපි සෑම ධර්ම දේශනාවක් පවත්වනකොටම අවසානයේ අනිවාර්යෙන්ම දෙවියන්ටත් කලින් පින් දෙන්න අපේ රණවිරුවන්ට. මොකද දෙවියෝ අපි දැකලා නැහැ. නමුත් අපේ දෙවියෝ අපට ඇස් දෙකට පේන්න දීපු දෙයක් නැති වුණාට අපේ රත්තරන් රණවිරුව ඔබ අපි වෙනුවෙන්
හුස්මක් පවා නොහෙලා මේ මාතෘ භූමිය රැකගන්න ඉතාම කැපකිරීමෙන් තමන්ගේ ජීවිතය පවා අවසානයේ පරදෝට තබලා අපේ අම්මලා අපේ තාත්තලා අපේ සහෝදර සහෝදරියන් සිංහල දෙමළ මුස්ලිම් වර්ග මැලේරියන් සියලු ලාංකික ජාතියේ උත්තම මිනිසුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ ලේ මස් ඇටනහර පරිත්‍යාග කරමින් අදරත් ඇතැම් විට ඇස් දෙක නොපෙනී කන් දෙක නොඇසි කර කියා ගැනීමටවත් දෙයක් නොහැකිව ඇඳන් මත උඩුකුරුව සයනය කරන දහස් ගණන් රණවිරුවෝ අභිමන්සලවල අදටත් දකින්නේ ඉතාමත්ම ඔවුන්ගේ ඒ උත්තරීතර කැපකිරීම උත්තරීතර පෞරුෂත්වය තුලින් අපේ රටට කරපු කැපකිරීම නිසාමයි. ඔවුන් අපි සිහිපත් කළ යුතුයි. අපි ඔවුන්ට අනුකම්පා නොකළ යුතුයි. නමුත් ඔවුන් වෙනුවෙන් සෑම විටම අපගේ ගෞරවය පුද කළ යුතුයි. රණවිරුවෝ කියලා කියන්නේ කවදාවත් කිසිම කෙනෙකුගෙන් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන අය නෙමෙයි. ඔබ දැකලා තියෙනවා සියලුම රාජ්‍ය සේවකයින්ගෙන් මම වැඩිම ගරු කරන්නේ හමුදාවේ පොලිසියේ මහත්තුරුන්ට. කවදාවත් උද්ඝෝෂණ නැහැ. කවදාවත් පිකටින් නැහැ. අයිතීන් වෙනුවෙන් කෑ ගහලා නැහැ. දෙන දෙයක් රැගෙන එන රජයකට පක්ෂපාතීත්වයෙන් කටයුතු කරන උත්තම රණවිරුවන් පොලිසියේ මහත්තුරුන් අපි ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒ ගෞරවය හැංගීම රණවිරුවෙකුගේ ගෙදරට ගියාම රණවිරු ගම්මානයකට ගියාම අපට ඕනවටත් වැඩිය දැනෙනවා හැඟෙනවා. සමහර වෙලාවට බස් එකට ගොඩ වෙන රණවිරුවෙකුට ඇතැම් විට ඔහු ආබාධිත සොල්දාදුවෙක් වෙන්න පුළුවන්. සීට් එකක් දෙන්න කොන්දක් නැති තරුණයෝ අපි ඕන තරම් දකින්න. මම ඔබට ආයාචනා කරනවා ඔබෙන් වැඳලා ඉල්ලනවා රණවිරුවෙක් දුටු තැන අපි සලුට් එක නොගැහුවට හිතින් හදවතින් ඔවුන් වෙනුවෙන් හැම විටම ගෞරවය පුද කළ යුතුයි. විශ්‍රාම ගියපු රණවිරුවෙක් විදියට අපේ රංජිත් මහත්මයා කළු මාමා රණවිරුවෙකුගේ දෙන වටිනකම් හොඳට දන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් සේවය කරන අපේ දමයන්ති නැන්දා අය හොඳට ඒකේ තියෙන ගෞරවය ගැන දන්නවා. ඒ නිසා ඔබට මම ආරාධනා කරනවා. අර එක මකුණයි කන්නේ ඇයි ඔක්කොම මකුණ මරන්නේ කියලා සමාජ කතාවක් තියෙනවා. අපි හැමදාම හරි කැත පුරුද්දක් අපිට තියෙනවා. ඒ තමයි කෙනෙක් වරදක් කළාම සමස්ත ඒ පද්ධතියටම බණින පුරුද්දක් අපේ මිනිස්සු ළඟ තියෙනවා. හාමුදුරුවෝ කෙනෙක් වැරදක් කළොත් සිවුරේ පාට තැඹිලි පාට රෙද්දක් වරලා තියෙන වැරදක් කරගෙන යන පුරුද්දක් අපේ මිනිස්සුන්ට තියෙනවා. මම යෝජනා කරන ඔබට හාමුදුරුවෝ නමක් කළ වරදකට සමස්ත සංඝ සමාජයටම බණින්න එපා. එක් පොලිසියේ මහත්තයෙක් කරපු නොබිනා වැඩක් වෙන්න පුළුවන්. අකටයුත්තක් වෙන්න පුළුවන්. සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම බණින්න එපා. මම ඔබට යෝජනා කරනවා. එක් රණවිරුවෙක් වරදක් කළා වෙන්න පුළුවන්. සමහර විට ඔබේ ගමේ ඇති විශ්‍රාම ගිහපු රණවිරුවෝ ඇති. අපි දකින සමහර වෙලාවට පාතාලයේ සමගද සම්බන්ධ වෙලා මේකුත් මනුස්ස ඝාතන කරන රණවිරුවෝ ගැන තමයි කියන්නේ. හමුදාවෙන් පලා ආ රණවිරුවෝ මිනිස්සු සමස්ත රණවිරුවන්ට ඇඟිල්ල දික් කරන්න පුරුදු වෙලා තියෙනවා. මම ඔබට යෝජනා කරනවා. රණවිරුවෝ කරපු කැපකිරීම වලින් අබමල් රේණුවක්වත් නොකරපු මිනිස්සු අද කීබෝඩ් වීරයෝ වෙලා ඇඟිලි වලින් කොටමින් ඇඳ උඩ හාන්සි වෙලා සැපට ඉඳගෙන කෙටුවට ඒ කොටන මොහොතේ ජීවිතේ විඳින්න සැප දුන්න රණවිරුවන්ට කවදාවත් ඇඟිල්ල දික් කරලා බනින්න එපා. මානව අයිතිවාසිකම් අපි හැමෝටම තියෙනවා. ඒ මානව අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීමේ අයිතියක් අපට තියෙනවා. හැබැයි ඒ සියලු අයිතීන් උදා කරලා දීපෝ රණවිරුවෝ වෙනුවෙන් හැම මොහොතකම නොපැකිලිව නොබියව මුහුණ දෙන්න ඔවුන් වෙනුවෙන් පිරී සිටින්න පුළුවන් ආත්ම ශක්තියක් ඔවුන්ගේ ලේ මතින් අද ජීවත් වෙන හුස්ම ගන්න කලගුණ දන්න කෘතගුණ දක්වන මිනිස් විදියට අපිට තියෙන්න ඕනේ කියලා මතක් කරමින් විශේෂයෙන්ම රටේ ස්වාමය ඒකීය භාවය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු උත්තම දෙවිවරුවන් රණවිරුවන්ට අපි දෑත නළල බඳලා හයියෙන් සාදු කියලා පින් දෙමු. ඒ වගේම ස්වභාවික උපද්‍රව නායම් සුලිකුණාඩු ගංවතුරු සුනාමි ආදී දරුණු ඛේද වාචකයන් වලට ලක් වෙලා මිය පරලෝකීයපු අපේ රටේ දහස් ගණනක් මිනිස්සු ඉන්නවා. පසුගිය දික්කා පොලිස් සුලිකුණාඩු සමයේදී දහස් ගණනක් මිනිස්සු අපේ රටේ පස් යට තවමත් සිර වෙමින් සිදුුනේ කුමක්ද කියාවත් සිතාගත නොහැකිව මියදී අපේ රටේ මිනිසුන්ගේ नेताකට දහස් ගණන් කඳුළු එකතු කළා. අපි ඕන්ට පින් අනුමෝදන් කරනවා. ඒ ස්වභාවික උවදුරු වලටපත් වෙලා මිය ගිය අපේ රටේ රත්තරන් මිනිස්සුන්ට මේ වෙලාවේ මේ උදාාරතර පින් බලය අනුමෝදන් වේවා කියලා කවුරුත් හයින් සාදු කියලා. අපේ කළු මාමා මට ආපු ගමනුත් කිව්වේ මේ පින්කම අම්මා තාත්තා වෙනුවෙන් සිදු කරන බව ඇත්ත. නමුත් අපි පින් දෙන්න ඕනේ අපේ රටේ රණවිරුවන්ට. අපි පින් දෙන්න ඕනේ මේ රටේ ස්වභාවික අනතුරු වලටපත් වෙලා මිය ගිය හැමෝටම. බලන්න මොනතරම් මානුෂීයද.
තමන්ගේ ගෙදර කරන පින්කමෙන් මොකටද අනුන්ට පින් දෙන්නේ කියලා හිතන මිනිස්සුත් අපේ රටේ ඉන්නවද? බෞද්ධ කියාගත්ත මිනිස්සු එහෙම. මතක තියාගන්න පහනකින් පහන් දහසක් පත්තු කරත් පළවෙනි පහන දැල්ල අඩු වෙන්නේ නැහැ. ඒ හින්දා හැම වෙලාවෙම කරන හොඳ වැඩකදී ගෙදර බුදු පහන පත්තු කරන වෙලාවෙදී මතක ඇතෝ රණවිරු සීපත් කරලා පින් දෙන්න. ස්වභාවික උපද්‍රව වලටපත් වෙලා පෞල් පිටින් පස්සට වුණාම සමහරවිට පින් දෙන්නවත් කෙනෙක් නැහැ. රජයෙන් කරනකම් බලන් ඉන්නේ නැතුව පිනක් දහමක් කරන වෙලාවට ඔවුන් සිහිපත් කරලා ඔවුන්ට පින් දෙන්න. හොඳ වැඩ අපි වර්ධනය කරගන්න ඕනේ. ලෝකේ මිනිස්සු අපිට ඕන තරම් බනිනවා. ඒ බනින මිනිස්සුන්ට ගල් ගහන්න එපා. අපි හැම වෙලාවෙම අපේ ආධ්‍යාත්මික සංවර්ධනය කරගෙන හොඳ මිනිස්සු විදියට සමාජගත වෙන්න ඕන. ඒ තුලින් මේ මුළු මහත් සමාජයේම ලස්සන රටක් බවට පත් වෙයි, සමාජයක් බවට පත් වෙයි. මම ඔබට පුංචි යෝජනාවක් කරනවා. කාපු ටොපි කොලේ පාරේ දාන්න එපා. නේ? බීපු කිරි ඩගට් එක පාරේ දාන්න එපා. කාපු යෝගට් කප් එක පාරේ දාන්න එපා. ටොපිය කටේ දාගෙන කොලේ සාක්කුවේ දාගන්න බෑග් එකේ දාගන්න දරුවන්ට පුරුදු කරන්න. කිසිම හැදිච්ච ගමක් නැති බෞද්ධ කියාගෙන බොරුවට පම්පෝරි ගහන අපේ රටේ බෞද්ධරයක් උන් කාලා ටොපි කොලේ දාන්නේ පාරේ. ඒක කරන්න එපා. දරුවන්ට අපේ උගන්වන්න ඕනේ. අම්මලගේ තාත්තලගේ වගකීම තමයි ශිෂ්ට සම්පන්න දරුවෝ මේ රටට බිහි කරලා දෙන්නේ. මතක තියාගන්න. ශිෂ්ටත්වයේ උගන්වන්න බැරි නම් දරුවෝ හදන්න එපා. තේරුණා? ඒ දරුවෝ තමයි කවදා හරි මේ රටේ මහා පිළිල බවට පත් වෙන්නේ. ඒ හැම මොහොතකම දරුවට උගන්වන්න. පුතේ දුවේ කාපු ටොපි කොලේ පාරේ දාන්න එපා. මම ඒක කරන යෝජනාවක් ඔබෙන් බැගෑපත් ඉල්ලන ආයාචනයක්. ඒක කාපු ටොපි කොල පාරේ දාන්න එපා. අපි දැක්කෝ පහුගිය ගම් වතුර සමයේදී මහා ගම් වතුර ඇවිල්ලා රැඳිලා අවසන් වෙච්ච තැන්වල වැඩිපුර තිබුණේ පස් නෙමෙයි. වැඩිපුර තිබුණේ වැලි නෙමෙයි. වැලි කැට ගන්නවත් වැඩිය මහා යෝගට් කෝප වතුර බෝතල් අර කවර මේ කවර ඉටි රෙදි පොලිතින් කවුරු දාපුවද? පල්ලෝ දාපුවද? නැහැ, මිනිස්සු දාපුවා. දුර්ලභ මිනිසත් බවක් ලබාගත්ත මිනිස්සුම තමයි මේ සෝබාධාම වනසලා විනාශ කරලා දාන්නේ. ඒ නිසා සෝබාධාම වනසන් නැති මිනිස්සුන්ට ගරු කරන, මිනිස්සුන්ට ආදරය කරන, උත්තම හැඟීමෙන් කටයුතු කරන්න. එහෙම මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නැහැ. ඒ නිසා අයත් මතක් කරමින් අපේ ආදරණීය සෙනෙහබර කෝල් එකක් ගත්තත් අපිට වැඩිපුරම කළු මාමගේ මම මේ කළු කිව්වට තරහ වෙන්නේ කොහොමද? ඒ අපේ හැමෝම ආදරයට ආමන්ත්‍රණය කරන වචනේ. අපේ කළු මාම ගුවන්ද ගොඩක් අය දන්නේ. ඒ තුම තරහ නැහැ, මම දන්නවා මම විරුවක් කළේ. ඉතින් අපේ කළු මාමා කෝල් එකක් ගත්තා අපිට කතා රත්තරන් පුතේ මගේ පුතේ ඔච්චර කෝල් එකෙන් අවශ්‍ය දේ කිව්වට වැඩිය කියලා දින්නේ අර වචනට. එච්චර ආදරේ හැම මිනිස්සෙකුටම කරුණාවන්ත විදියට කතා කරන හොඳ ගුණයක් අපේ රංජිත් මහත්මයා ළඟ තියෙනවා. ඒ වගේම එතුමාගේ ආදරණීය බිරිඳ අපේ දමයන්ති නන්නේ. එතුමියත් ඒ කාර්මිකත්වයේ ඒ ගුණය හපත්කම් හොඳට පිළිතුරු තියෙනවා. ඉතින් මේ දෙදෙනාම එකතු වෙන දෙදෙනාගේ ඥාතීන්, දුරාදරුවන්, අසල්වාසී මේ හැමෝගෙම සහයෝගයෙන් තමයි අද මේ පින්කම සිදු වෙන්නේ. සමහර වෙලාවට තේ අල්ලන කෙනා වෙන්න පුළුවන්. තේ ටිකක් හදන කෙනා වෙන්න පුළුවන්. නේද? මේ ටෙන්ට් එකක් ගහන්න මෙලස්ස ධර්ම මණ්ඩප සකස් කරපු. ඒ වගේම මේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් පිටිපස්සේ ඉන්න අපේ මේ ඥාති සහෝදරය. ඉතින් ඒ ඇතුළු මේ හැමෝගෙම එකමුතුවෙන් තමයි මේ පින්කම ලස්සන උනේ. ඒ නිසා එකී නොකී මේ පින්කමට සම්බන්ධ වුණා. විශේෂයෙන්ම අපේ රංජිත් මහත්මයාගේ විශ්‍රාමික හමුදා සොල්දාදුවන් අපේ රණවිරුව පිරිසක් අද ඇවිල්ලා ඉන්නේ තුමාගේ මිත්‍රශීලීත්වය වෙනුවෙන් බලන ඕනතර කල්යාණ මිත්‍ර සම්පත්තිය තමයි වටින්නේ. නේද? ඒවා හරි වටිනවා. ඒ වගේම අපේ දමයන්ති මහත්මියගේ ඒ පොලිසියේ සේවය කරන ආදරණීය මිතුරියන් පැමිණෙනවා. සමහරට අද ඒ විදිහේ හැමෝම මේ පින්කමට සම්බන්ධ වෙනවා. ඒ හැම දිනාටම මේ පින්කමේ මේ උත්තම ආශිර්වාදය ලැබේවා. මේ ඇවිල්ලා ඉන්න හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම පින් අනුමෝදන් කරමින් මේ පින්කම නිමා කරන්න මම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරමු. මීරිගම බෝතලේ ගෝඨහබේ රාජමහා විහාරවාසී විචිත්‍ර කාව්‍යමය ධර්ම දේශනා තුළින් බොදු සිත් පහන් කරන පූජනීය අපේ කාව්‍ය විශාරද කුබුක්කැටේ ආනන්ද ස්වාමීන් වහන්සේට කවුරුත් හයියෙන් සාදු කියන සාදු අවසරයි අපේ හාමුදුරුවෝ. බයි කාර්මික ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණගරුක බෞද්ධ පින්වතුනි පින්වතියනි මේ පින්වතුන් සියලුම දෙනා සිත කය වචනේ කියන මේ තුන්දොර මනාව සංවර භාවයන්ට පත් කරගෙන මේ පින්වතුන් යුගාසන කාවේ මේ ධර්ම දේශනාවේ පින්කම ශ්‍රවණය කරන්නේ බණ අහලා ඉන්න වෙලාව මේ පින්වතුන් බණ අහලා අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මේ පින්වතුන් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන වෙලාව පින් සිද්ධ කරගෙන පින් අනුමෝදන් කරන්නට අවස්ථාව තමයි මේ.
ඉතින් මාස 3කට පෙර මිය පරලෝ යන්ට යෙදුන දමයන්ති මෑණියන් වන මෑණියන්ගේ මෑණියන් වන ඇක්මන් මෞතුමිය ඇග්නස් මෞතුමිය වසර 8කට ඉහත මේ මිය පරලෝ ගියපු සියදෝරිස් ඒ පියාණන් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රංජිත් මහත්මයාගේ සියා වෙන පීටර් සිරිවර්ධන හා ආච්චි බේබි නෝනා යන දෙපළට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. නන්දසිරි සිරිවර්ධනයේ මාමා. ඒ වගේම රට ජාතිය වෙනුවෙන් දීපිදුනේ රංජිත් මහත්මයාගේ සහෝදරයා සිහිපත් කරනවා. ඒ වගේම මේ පින්කම සිද්ධ කරන්ට අර කිවිදුන් මුලින්ම කිව්වා වගේ එකින් නොකින් මේකේ හැමෝටම ළඟින් දුරින් මිය පරලෝ ගියපු යම් ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු වෙනවා. ඒ සෑම සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා මේ පින්කම සියලුම දෙනාට. ඉතින් කල්පනා කරගන්න ඕන මෙතෙක් වෙලා මේ සිද්ධ කරගත්ත මේ පින්කමේ හේතුවේ රැස් වෙලා තියෙන පුණ්‍ය ධර්මයන් මිය පරලෝකීය ඥාති කෙනෙක් අද අපේ ඥාති අපි වෙනුවෙන් පින් දහම් කරලා මේ අද දිනේ තුලදි කරන මේ පින්කමේ විනුත් අපිට අනුමෝදන් කරයි කියන බලාපොරොත්තුවෙන් යුක්ත උත්පත්ති ලබාගෙන ඉන්නවා නම් ඒ සෑම සියලුම කෙනෙකුටම මේ පින් හේතු වේවා. ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණි ඔබ සියලුම දෙනාගේ නම් පොත් වලින් මිය පරලෝකීය යම් ඥාති කෙනෙක් වෙනවා. ඒ සෑම සියලුම දෙනාගේම ඥාතිවරුන්ට මේ පින් හේතු වේවා. වාසනාව වේවා. දුක් ඇති ආත්ම භාවයන් තුලින් අත මිදේවා. සැප ඇති තැන්වලටපත් වෙන්නට මේ පින් වුන්ට හේතු වේවා. වාසනාව වේවා කියලා මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමක් හැටියට සාදු නාදයක් පවත්වනවා. දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. දෙවියෝ දෙවිසිරු වඩා වර්ධනත්වයට පත් කරගනිත්වා. දෙවියොත් උතුම් නිවනින් සැනසීම ලබන්නට මේ පින් හේතු වේවා කියන දෙවියන්ට පින් අනුමෝදන් කරන්න සාදු නාදයක් පවත්වනවා. අවසාන වශයෙන් මේ පින්කම් සිද්ධ කරගන්න ඉදිරි මේ පින්වතුන් සියලුම දෙනාට මේ පින්කම ලස්සන කරගන්න මේ මණ්ඩප ප්‍රසාදන මේ ශබ්ද විකාශනයන්ට ලබා දීලා ඒ සියල්ලක්ම සිද්ධ කරන්න ඉදුනේ සෑම සිළු මෙතෙන්ට ඇවිදින්න කොළ කෑල්ලක් හරි අයින් කරලා ඉවර වෙලා ලස්සන කරන්න උදව්වක් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අර ඈත දුර ඉඳලා හරි වචනයකින් හරි උදව්වක් දුන්න කෙනෙක් ඉන්නවා නම් සිතින් හරි සතුටු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් සෑම සියලුම දෙනා එකතු වෙලා කරගත්ත මේ පින්කමේ ආශිර්වාද මේ බලේ ඔබ සියලුම දෙනාට දැනට ඇති වෙලා තියෙන ඉදිරියට ඇති වෙන්න තියෙන ඇතිබෙමින් පවතින කියන රවි සඳ කුද පුජ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු ආදී විසින් කරන කියන 89ක් රෝග 99ක් ව්‍යාධි 203ක් අතුරු ආන්තරාවන් සියල්ලක්ම දූරින් භූත භාවයන්ටපත් වේවා. ඒ වගේම කරන කියන රැකී ආරක්ෂා කටයුතු වෙළඳ ව්‍යාපාර කටයුතු ගොවිතැන්පත් කටයුතු දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ලක්ම සාර්ථකමත් භාවයන්ටපත් වීමෙන් ඔබ සියලුම දෙනාට උතුම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ ආශිර්වාදේ නිරන්තරයෙන්ම ලැබේවා. සියලුම දෙනාට ඇති වෙලා තියෙන කායික පීඩාවක් තියෙනවා නම් දුරු වේවා. ඔබේ මානසික පීඩාවක් නැති වෙලා තියෙනවා නම් ඒවා දුරින් භූත භාවයන්ටපත් වේවා. සියලුම දෙනාට කායික සුවය මානසික සුවය සතුට සමාධානයේ චිර ජීවනයේ දීර්ඝායුෂ සම්පන්නිය නිරෝගී සම්පන්නිය අවසානයේ උදා වේවා කියලා සාදු නාදයක් ප්‍රාර්ථනා. හොඳයි සියලුම දෙනාට පිළිගන්න. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කේතං අනුත්තරං දුල්ලභේන මයා ලබ්ධං බුද්ධ පුත්තං නමාමහං සාරිපුත්තාදි තේරාණං ආගතං පටි පාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං
සබ්බේත්‍යෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව අභිවාදන සීනිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයවන්නෝ සුඛං බලං ආයාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු සියලුම දෙනාට තිරුවන් සරණයි. ඔන්න ඊට දෙන්න පොඩ්ඩක් හොනේ. ස්ටෑන්ඩ් එක. මෙයාට ස්ටෑන්ඩ් එක. හරියටම වැඩේ ඉවරනකොටම පොද වැටෙනවා.